හරි මේ හරි සුබ දවසක් සියලු දෙනාටම. අද කතා කරන්නේ අපි දැන් අපි පළවෙනි පාඩමේ කතා කරා. අපි දැන් පළවෙනි පාඩම ඉවර කරලා තියෙනවා. ඒකේ ප්‍රශ්න පේපර්ස් දෙකක් මම නෝමල් පේපර්ස් දෙකක් සාකච්ඡා කරලා තියෙනවා නේ. අද කතා කරන්න යන්නේ පළවෙනි පාඩමේ කොටසට අදාළ පාස් පේපර්ස්. හරිද? 2019 පේපර් එක 2019 ඔව්. කිය 2019 පළවෙනි කොටසට අදාළ, ඒ කියන්නේ පළවෙනි පාඩමට අදාළ පාස් පේපර්ස් එක තමයි අද මම කතා කරන්න යන්නේ. එතකොට පාස් පේපර්ස් වල අපි කතා කරමු. දැන් මෙතනින් අපි තෝරගන්න ඕන පළවෙනි පාඩමට අදාළ මොනවද තියෙන්නේ. පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න මොනවද තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් පස්සේ MCQ කෙටි හා නිශ්චිත අපි කතා කරලා ඒකෙන් පස්සේ අපි යනවා මොකටද පුතේ? මොකටද? කෙලින්ම අපි යනවා රචනා ප්‍රශ්න කොටස කතා කරන්න පාස් පේපර්ස් වල. හරි. අපි බලමු. අපි දැන් MCQ එහෙම දල වශයෙන් කතා කරලා තියෙනවා. ඔයාලට මේ පළවෙනි පාඩමේ ටිකයි. ඊට පස්සේ පාඩම ඉවර කරලා පේපර් සාකච්ඡා, පාස් පේපර් සාකච්ඡාව මෙතනින් ඉවරයි කියලා හිතන්න එපා. මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේ 360 එක ඔයාලා විභාගේ දක්වාම අල්ලන් ඉන්නවා. පළවෙනි පාඩම මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඔයාලට ධර්මදර්ශම මතක හිටින විදිහේ වැඩපිළිවෙලක්, සාර්ථක වැඩපිළිවෙලක් 360 කොමර්ස් එක්ක අපි සම්බන්ධ කරලා තියෙනවා. පැහැදිලිද? right. අපි බලමු. right. හරි. පළවෙනි ප්‍රශ්න බලමු. ව්‍යාපාර විකාශනයේ අවධි 4 පහත දැක්වේ. ව්‍යාපාර විකාශනයේ අවධි 4 පහත දැක්වේ. කාර්මික විප්ලවය, මුදල් භාවිතය, භාණ්ඩ හුවමාරුව, තොරතුරු ආර්ථිකය. ව්‍යාපාර විකාශනයේ නිවැරදි අනුපිළිවෙල සාධනව නේද? බලමු මොනවද කියලා. අපි පුතේ ව්‍යාපාර විකාශනය කතා කරද්දී අපි ව්‍යාපාර විකාශනය ගැන කතා කරද්දී අපි කතා කරනවා ව්‍යාපාර විකාශනයේ අවධි නේ, පිළිවෙලක් ගැන කතා කරනවා. අපි මුලින්ම කතා කරා කොහොමද ව්‍යාපාර විකාශනය ගත්තොත්? ස්වයං පෝෂිත ආර්ථිකය. ස්වයං පෝෂිත ආර්ථිකය නේ. ඊට පස්සේ ඍජු නිෂ්පාදනය. ඊට පස්සේ විශේෂීකරණය. ඊට පස්සේ අපි කතා කරනවා මොකද්ද? අතිරික්තය බිහි වුණා. විශේෂීකරණයත් එක්ක අතිරික්තය කියන එක ආවා. අතිරික්තය මොකද්ද කරන්න ගත්තේ? එක එක පාර්ශවයක හුවමාරු කරගත්තා. ඔන්න භාණ්ඩ හුවමාරුව කියන සංකල්පය ආවා. මොකක්ද ආවේ? භාණ්ඩ හුවමාරුව කියන සංකල්පය. භාණ්ඩ හුවමාරුවෙන් පස්සේ මොකක්ද ආවේ පුතේ? වක්‍ර නිෂ්පාදන කියන එක ආවා. සෝරි, වෙළඳාම කියන එක ආවා. වක්‍ර නිෂ්පාදන ආවා. වක්‍ර නිෂ්පාදනත් එක්ක වෙළඳාම කියන එක බිහි වුණා. වෙළඳාමත් එක්ක පුතේ මුදල් භාවිතය ආවා. මුදල් භාවිතය මොකද්ද කරේ? කාර්මික විප්ලවය ආවා. ඊට පස්සේ තොරතුරු ආර්ථිකය ආවා. ඔන්නෝම තමයි ව්‍යාපාර විකාශනය කියන එක අපිට පෙන්නලා දෙන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේ ව්‍යාපාර විකාශනය කියන එකේදී හොඳට මතක තියාගන්න, මෙන්න මේ තියෙන්නේ ව්‍යාපාර ආපු පිළිවෙල. කොහොමද? ව්‍යාපාර ආපු විදිය. හැබැයි ව්‍යාපාර කියන එක පටන් ගත්තේ කොතනද ඇහුවතින් අපි කොතනද පෙන්නන්නේ? ව්‍යාපාර කියන එක පටන් ගත්තේ ස්වයං පෝෂිත ආර්ථිකයේද? නෑ.
මෙන්න මේ ආර්ථිකයේදී තමාට ඕන කරන දේවල් තමා විසින්ම නිෂ්පාදනය කරගත්තා ස්වයංපෝෂිත ආර්ථිකය තුළදී. ස්වයංපෝෂිත ආර්ථිකය තුළදී ඍජු නිෂ්පාදනයක් සම්බිහි වෙච්ච නිසා එක දිගටම කරලා විශේෂීකරණය කියන සංකල්පය ආවා. තාම ව්‍යාපාර පටන් ගත්තේ නැහැ. එකම කාර්ය දිගින් දිගටම නිරත වෙලා එකම නිෂ්පාදනය දිගින් දිගටම කරලා මොකද බිහි වුණේ පුතේ? ඔන්න අතිරික්තයක් බිහි වුණා. ඔය අතිරික්ත එක පාර්ශව සමග හුවමාරු කරගත්තා. ඔන්න ඕකට කිව්වා අපි භාණ්ඩ හුවමාරු එහෙම නැත්නම් බාටාර ක්‍රමය. මෙන්න පුතේ ව්‍යාපාර විකාශනයේ පළවෙනි අදියර. ව්‍යාපාර කියන එක පටන් ගත්තේ කොතනදීද? ව්‍යාපාර පටන් ගත්තේ කොතනදීද? ඒ තමයි භාණ්ඩ හුවමාරුවත් එක්ක. ව්‍යාපාර කියන එක පුතේ පටන් ගත්තේ කොතනදීද? භාණ්ඩ හුවමාරුවත් එක්ක. ඔන්න භාණ්ඩ හුවමාරුවෙන් පස්සේ වෙළඳ පොළට ඉදිරිපත් කරන වක්‍ර නිෂ්පාදනත් එක්ක වෙළඳාම කියන සංකල්පයක් ආවා. ඒ වෙළඳාමත් එක්ක මොකද පුතේ ආවේ? මුදල් භාවිත. ඔන්න ව්‍යාපාර විකාශනයේ දෙවැනි අදියර මුදල් භාවිතය. භාණ්ඩ හුවමාරුවේ දුර්වලතාව. ඒ දුර්වලතාව වලට විසඳුමක් වශයෙන් මොකද පුතේ ආවේ? මුදල් පුතේ ආවේ මුදල් භාවිතය. ඊට පස්සේ පුතේ ආවා මොකද? කාර්මික විප්ලවය. ඊට පස්සේ ආවා මොකද? තොරතුරු ආර්ථිකය. පැහැදිලිද පුතේ? පැහැදිලිද? මොකද? ඒතර ව්‍යාපාර විකාශනයේ අධ්‍යයන අනුපිළිවෙලින් භාණ්ඩ හුවමාරුව, මුදල් භාවිතය, කාර්ය විප්ලවය, තොරතුරු ආර්ථිකය. බලමු අපි කොහොමද තියෙන්නේ? කාර්මික විප්ලවය, මුදල් භාවිතය. භාණ්ඩ හුවමාරුව අංක 1. එතකොට C. උත්තර මොකද? C අංක 1. භාණ්ඩ හුවමාරුව, මුදල් භාවිතය, කාර්මික විප්ලවය, තොරතුරු ආර්ථිකය. එතකොට මොකද? C B AD CBAD උත්තරේ අංක නෑ CBAD උත්තරේ අංක 4 CBAD උත්තරේ අංක 4 නේ sorry 5 පළවෙනි උත්තරේ අංක 5 ඊළඟ ප්‍රශ්නේ සමාජීය හා සංස්කෘතික පරිසරයට අයත් මූලිකාංග නිවැරදිව ඇතුළත් වර්ණය තෝරන්න. සමාජ හා සංස්කෘතික පරිසරය කියන්නේ මොකද්ද? සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් සතු ආගනාකම්, විශ්වාස, ආකල්ප, සිරිත් පුරුදු හැසිරීම, වටිනාකම් ආදිය. ඉතින් අපි ජීවත් වෙන අපේ වටපිටාවේ තියෙන හැසිරීම, වටිනාකම්, චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත්, පුරුදු හැසිරීම ආදිය අපි කියන මොකක් කියලාද? පුරුදු හැසිරීම ආදී අපි කියන මොකක් කියලාද පුතා? කාර්මික සමාජ හා සංස්කෘතික පරිසරය කියලා. සමාජ හා සංස්කෘතික පරිසරයට පමණක් ඇතුළත් කාණ්ඩය මොනවද? විශ්වාසය හරි අගනාකම් හරි තාක්ෂණය නෑ. තාක්ෂණයයි තියෙන මොන පරිසරයටද පුතේ? තාක්ෂණික පරිසරයට. තාක්ෂණයයි තියෙන මොන පරිසරයටද පුතේ? තාක්ෂණික පරිසරය. අගනාකම් ගන්න පුළුවන් ආයතන වයස් ව්‍යුහය වයස් ව්‍යුහය මොනවටද අයිති වෙන්නේ? වයස් ව්‍යුහය මොකටද පුතේ අයිති වෙන්නේ? වයස් ව්‍යුහය අයිති වෙන්නේ ආයතනය ගත්තොත් අභ්‍යන්තර පරිසරයට ගන්න පුළුවන්. වයස් ව්‍යුහය අයිති වෙන්නේ ප්‍රජා පරිසරයට. සිරිත් විරිත් ගන්න පුළුවන් අගනාකම් සංවිධාන ව්‍යුහය ගන්න බෑ. සංවිධාන ව්‍යුහය කියන්නේ පුතේ බාහිර පරිසරයද? නෑ. සංවිධාන ව්‍යුහය කියන්නේ අභ්‍යන්තර පරිසරය. විශ්වාස අගනාකම් සිරිත් විරිත් හා රෙගුලාසි මේ තුනම හරි රෙගුලාසි ගන්න බෑ. රෙගුලාසි මොන පරිසරයේද පුතේ? නෛතික පරිසරය. තර විශ්වාස අගනාකම් සිරිත් විරිත් හා සම්ප්‍රදායන් උත්තරේ අංක 5 තුනම අයිති වෙන්නේ මොකටද? සමාජීය හා සංස්කෘතික පරිසරයට. අපි ඒක දුර වැඩිදුර කතා කරොත් ඒක ගැන ව්‍යාපාර පරිසරය කියන්නේ මොකද පුතේ? ව්‍යාපාර පරිසරය කියන්නේ මොකද පුතේ? ව්‍යාපාර පරිසරය කියන්නේ මොකද පුතේ? ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට මොකද? ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට මොකද වෙන්නේ? ඍජුව හා වක්‍රව. ඒ කියන්නේ ඍජුව හරි වක්‍රව හරි ව්‍යාපාරයට වාසිදායක හෝ
අවාසිදායක ලෙස ව්‍යාපාරය තුල හෝ ඒ කියන්නේ අභ්‍යන්තරව හෝ බාහිරව බලපෑම් කරන සාධක ඇතුළත් පරිසරය අපි කිව්ව මොකක් කියලාද පුතේ? මොකක් කියලාද රත්තරන් පුතේ? මොකද්ද? ව්‍යාපාර පරිසරය කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට ඍජුව හෝ වක්‍රව වාසිදායක හෝ අවාසිදායක ලෙස අභ්‍යන්තරව හෝ බාහිරව. ඒ කියන්නේ ව්‍යාපාරය තුලින් හරි ව්‍යාපාරය පිටතින් හරි බලපෑම් කරන සාධක සමූහයට අපි කිව්ව මොකක් කියලාද පුතේ? මොකක් කියලාද පුතේ? ව්‍යාපාර පරිසරය. එතකොට ව්‍යාපාර පරිසරය අපි බෙදනවා කොටස් දෙකකට. ව්‍යාපාර පරිසරය අපි බෙදුවා කොටස් දෙකකට. එකක් කතා කරනවා අභ්‍යන්තර පරිසරය, අනිත් එක කතා කරනවා බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරයේ මොනවද? අයිතිකරු ඉන්නවා, කළමනාකරු ඉන්නවා, සේවකයෝ ඉන්නවා, සංවිධාන ව්‍යුහය තියෙනවා, සංවිධාන සංස්කෘතිය තියෙනවා, සම්පත්තිය. බාහිර පරිසරයේ කොටස් දෙකකට බෙදනවා අපි. ආසන්න පරිසරය, සාර පරිසරය. ආසන්න පරිසරයේ කෝ ව්‍යාපාරය පිටතින් නමුත් ව්‍යාපාරයට යම්තාක් දුරකට බලපෑම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරය පිටින් තියෙන හැබැයි ව්‍යාපාරයට කිට්ටුයි. කවුද? ගනුදෙනුකරු, සැපයුම්කරු, විභව ආයෝජකයෝ. විභව ආයෝජකයෝ කියන්නේ අනාගත ආයෝජකයෝ. අනාගතයේදී ව්‍යාපාරවලට එන්න ඉන්න අය. දැනට ඇවිල්ලාද? නෑ. දැනට ඇවිල්ලා නෑ. හැබැයි අනාගතයේදී එන්න පුළුවන් අය කවුද? විභව ආයෝජකයෝ. ඊට පස්සේ අපි කතා කරා ආදේශක වාහන නිපදවන්න. ඊට පස්සේ තරඟකරුවා. මේ ඇවිල්ලා මොනවද පුතේ? මේ ඇවිල්ලා මොනවද? ආසන්න පරිසර බලවේග. අපි කතා කරමු සාර පරිසර බලවේග. සාර පරිසර බලවේග ගැන කතා කරමු. නෛතික පරිසරය, ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, ඊට පස්සේ සමාජ හා සංස්කෘතික පරිසරය, ගෝලීය පරිසරය, ස්වාභාවික පරිසරය, ප්‍රජා පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, ඊට පස්සේ ගෝලීය පරිසරය, ආර්ථික පරිසරය, නෛතික පරිසරය, ස්වාභාවික දෙක තුන හතර පහ හරි ඔක්කොම තියෙනවා. ඔන්න ඔය ටික තියෙනවා. ඊට පස්සේ ඔන්න ඕක ගැන අපි කතා කරේ පරිසරය කියන්නේ මොකක්ද කියලා කතා කරා. එතකොට ඕකෙන් අපේ ප්‍රශ්නේ අහලා තිබුණේ මෙන්න මේ සමාජ හා සංස්කෘතික පරිසරයට අයත් උපසාධක මොනවද කියලා. right. ඊළඟ ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නේද පුතේ? තුන්වෙනි ප්‍රශ්න. ඒකත් පළවෙනි පාඩමටත් දාලා එක. පහත වගුවේ
පහත වගුවේ සාර පරිසර මූලිකාංග සහ ඊට අදාළ සිද්ධීන් කිහිපයක් දක්වා ඇත. මොකක්ද දෙන්නේ? පහත වගුවේ සාර පරිසර සාධක සහ ඊට අදාළ සිද්ධීන්. සාර පරිසර සාධක තියෙන ඊට අදාළ සිද්ධීන් තියෙනවා. බලන්න. ආර්ථික පරිසරය, ස්වාභාවික පරිසරය, තාක්ෂණික පරිසරය, නෛතික පරිසරය. සිද්ධිය මොනවයි? දේශගුණික තත්වයෙන් වෙනස් වීම, නව කම්කරු නීති රීති, නව නිෂ්පාදන ක්‍රම සොයා ගැනීම, විදේශ විනිමය අනුපාතය වෙනස් වීම. ඉහත දී ඇති මූලිකාංග අනුපිළිවෙල අනුව සිද්ධීන් නිවැරදිව ගලපා ඇති වර්ණය කුමක්ද? සිද්ධීන්. සිද්ධිය නිවැරදිව ගලපලා තියෙන දැක්ක නේද? පරිසරයේ කොටස චුට්ටක් වගේ පෙනුනට පරිසරයේ කොටසෙන් තමයි පුතේ පළවෙනි පාඩමේ ප්‍රශ්න අහන්න තියෙන්නේ. ඒක ඔයාලා හොඳට බලන්න ගන්න. පළවෙනි කොටසෙන් තමයි පරිසරයේ කොටසෙන් තමයි පළවෙනි පාඩමේ ගොඩක් ප්‍රශ්න අහන්න තියෙන්නේ. ඒතොර ඒව ගැන හරියට අපි සැලකිලිමත් වෙලා ඉන්න ඕන. බලන්න. ආර්ථික පරිසරය කියන්නේ මොකද්ද? ආර්ථිකය සම්බන්ධනේ. එහෙනම් ආර්ථික පරිසරයට මොකද අයිති වෙන්නේ? පොතේ හැටියට ආර්ථික පරිසරයට එන්න ඕන මොකද්ද? විදේශ විනිමය අනුපාතය වෙනස් වීම. මේක ආර්ථික පරිසරය. ස්වාභාවික පරිසරයට එන්න ඕන මොකද්ද? දේශගුණික තත්වයන් වෙනස් වීම. අන්න ස්වාභාවික පරිසරය. දේශගුණික සාධක ස්වාභාවික පරිසරය. නව කම්කරු නීති රීති. අපි දන්නවා නීති රීති. නීති රීති තියෙනම් අනිවාර්යයෙන් මොකද්ද ඒක? නෛතිකයි. නීතිය හා සම්බන්ධ නෛතික අනපනත් සම්බන්ධ පරිසරය. මොකද්ද? නෛතික පරිසරය. අනිවාර්යෙන් නව නිෂ්පාදන ක්‍රමයක් සොයා ගැනීම. එහෙනම් මොකද්ද? තාක්ෂණික පරිසරය. ඉතින් වැරදිව ගැලපුවාම මොකක්ද එන්නේ? ආර්ථික පරිසරයට එන්නේ D. ස්වාභාවික පරිසරයට එන්නේ A. තාක්ෂණික පරිසරයට එන්නේ C. නෛතික පරිසරයට එන්නේ B. එතකොට D A C B. D A C B. උත්තරය අංක 5. ප්‍රශ්න අංක 3ට උත්තරය අංක 5. හරි. නෝට් එක දාගන්න. හරි. ඒතර පළවෙනි පාඩමේ MCQ වල මං හිතන්නේ ඔය තුන විතරයි 2019 පේපරේ. 2019 කෙනෙක් ගන්නවා මම විභාගයට යන්නේ මම ලියපු පේපර් එක ඔය. 2019. ඒතර මට ඕකේ MCQ ටිකට 50ම ෂුවර්. හරි. 14 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අනිවාර්යෙන් මොකද්ද මේ දෙවෙනි පාඩම තියෙන්නේ 3 4 වෙනි පාඩම 4 4 4 5 7 එකට 6 වෙනි පාඩම නෑ 7 8 හරි ඔය ටික තියෙයි අපි යම් බලන්න මේකට කෙටි හා නිශ්චිතකයේ පළවෙනි පාඩම තියෙද කියලා බලන්න ඉස්තම් පුරවන එක නෑ මේකෙත් නෑ පළවෙනි එකත් ඇවිල්ලා අපි මේ තුන්වෙනි පාඩමයි හතරවෙනි පාඩමයි වල්ලත් ව්‍යාපලාභියා විසින් දල වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස වරලත් හිමියා ගෙවිය යුතු නැහැ. ඒකත් නැහැ. මේව තාම ඔයාලට කරලා නැති හින්දා මම මේ මිනිස්බර්ග් එක කරනවා කලබල නැහැ. ඒක ඊළඟ පාඩම් නෑ. මොනවාද? හයවෙනි පාඩම ඇවිල්ලා මොකද්ද MCQ එකේ තිබුණ නැති උනාට ඉස්තම් පුරවන එකේ තියෙනවා. කොහෙන් හරි ගෑවෙනවා නේ පාඩම් ටික ඔක්කොම. හරි මේ තුන නිකන් බලමු. මේක දැන් සාමාන්‍යයෙන් මේක පාඩමක්. පළවෙනි පාඩමේ අර ප්‍රශ්න ටික විතරයි පුතේ තියෙන්නේ. දැක්ක නේද?
ප්‍රශ්න 3යි පළවෙනි පාඩමටම තියෙන්නේ. ප්‍රශ්න 3යි මේ පළවෙනි පාඩමටම තියෙන්නේ. දැක්ක නේද? එතකොට හොඳට මතක තියාගන්න. හැබැයි 2019 පළවෙනි පාඩමේ MCQ එකේ ප්‍රශ්න 3 වුණාට සම්පූර්ණ ලියන ප්‍රශ්නයක් තියෙනවා රචනායකේ ලකුණු 20ක. පැහැදිලි? එතකොට මෙහෙන් අඩු වුණා කියන එක බැලන්ස් කරනවා හැමතෙම. මෙහෙන් වැඩි නම් අරහෙන් අඩු කරනවා. අරහෙන් වැඩි නම් මෙහෙන් අඩු කරනවා. එහෙම සීන් එකක් තියෙනවා. ඒක නිසා අපරාධයක් අයියෝ අපරාධනේ එහෙම හිතන්න එපා. අපරාධයක් නෑ. හොඳට මතක තියාගන්න. දැන් මේව නම් සාමාන්‍ය දැනීම. පහත සඳහන් එක් සංකේතවල අදහස් ලියා දක්වන්න. මොනවද? මේක බ්ලූටූත්. මේක මොකද? මේක ඇයි බ්ලූටූත්. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? QR code එක. මේක ඇවිල්ලා මොකද්ද? QR code එක පස්සේ email. Gmail නෙමෙයි email. මේක ඇවිල්ලා wife. නෙමෙයි පුතේ wifi. wife නෙමෙයි wifi. පැහැදිලිද? Bluetooth, QR code, email සහ wifi. පැහැදිලිද? හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි සාමාන්‍ය දැනීමෙන් කොටසකුත් මේකේ අහනවා. ඒවත් අනිවාර්යයෙන් අපි ලියන්න දැනගෙන ඉන්න ඕන. පැහැදිලිද? right. ඔය තියෙන්නේ පුතේ අපි කතා කරපු 2019 පේපර් එකේ MCQ පේපර් එක. ඒ පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න ටික. ඒතර පළවෙනි පාඩමට අදාළව ගත්තොත් අර ප්‍රශ්න ටික විතරයි අපිට පළවෙනි පාඩමේ තියෙන්නේ. අපි යන් දැන් දෙවෙනි කොටසට දෙවෙනි කොටසේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා බලමු. දෙවෙනි කොටස බලමු. මං කිව්වේ දැන් සම්පූර්ණ ප්‍රශ්නයක්ම තියෙනවා. දැන් දෙවෙනි පාඩේ සමහර වෙලාවට දෙවෙනි පාඩමේ ප්‍රශ්නයක් ඇතුළත් වෙනවා පළවෙනි පාඩමට. පළවෙනි ප්‍රශ්නෙට. හැබැයි මෙතන එහෙම වෙලා නැහැ. කෙලින්ම මොකද වෙලා තියෙන්නේ? මොකද කෙලින්ම වෙලා තියෙන්නේ? පළවෙනි පාඩමේ ලකුණු 20ක සම්පූර්ණ ප්‍රශ්නයක් ඔයාලට කතා කරන්න තියෙනවා. හරි බලමු. සිද්ධියක් දීලා අපිට සිද්ධිය ඇසුරෙන් තමයි උත්තර ලියන්න තියෙන්නේ. සිද්ධි අධ්‍යයනය. බලමු මොකද්ද මේ සිද්ධි අධ්‍යයනය? මොකක් ගැනද අපිට මේ කතා කරන්න තියෙන්නේ කියලා. ඔන්න බලන්න. දැන් මේක ලකුණු 20 ලියන විදිය හොඳට මතක තියාගන්න. මොන ජල්මරී ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඒ ප්‍රශ්නේ සිද්ධියට අදාළව අපි කලපන්නේ නැත්තම්. මොන දේ මොන මඟුල ඉගෙන ගත්තත් වැඩක් නැහැ. සිද්ධියට අදාළව අපි ඒ දේ කලපන්නේ නැත්තම්. මං කියන එක පැහැදිලිද? සිද්ධියට අදාළව කලපන්න දැනගන්න. බලන්න. අනුෂා ජංගම දුරකථන සිල්ලරව අලෙවි කරන අතරම නවමාදිනියේ දුරකථන කවර් නිර්මාණය කරන්නියක්ද විය. බලන්න. මොකද්ද කියන්නේ? අනුෂා ජංගම දුරකථන වල සිල්ලරට අලෙවි කරන අතර ජංගම දුරකථන සිල්ලරව අලෙවි කරනවා. අතර නවමාදිනියේ දුරකථන කවර නිර්මාණය කරන්නයක්ද වේ. කියන්නේ දුරකථන කවර මොකද කරන්නේ? නිර්මාණය කරනවා. ඒ කියන්නේ ෆෝන් විකුණනවට අමතරව දුරකථන කවර මොකද කරන්නේ? නිර්මාණය කරනවා. නිර්මාණකරණය පිළිබඳ අය සතු ඇති මනා දැනුමක් හා පළපුරුද්දක් මේවා හයිලයිට් කරගන්න. මේ වගේ දේවල් හයිලයිට් කරගන්න ඕන කියවද්දි. වැදගත් වෙයි කියලා හිතන කරුණු ඡේදයක් කියවද්දී වැදගත් වෙයි කියලා හිතන සිද්ධි තියෙනවනේ. ඒතර වැදගත් වෙයි කියලා හිතන සිද්ධිය අතින් ඉරක් අදින. පැහැදිලි? ඒක අනිවාර්යෙන් ඕන කරන දෙයක්. දැනුමක් හා පළපුරුද්දක් වේ. ඇය තම අලවිය සහ ලාභය වර්ධනය කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් දුරකථන කවර සඳහා පහළ මිලක් නියම කරයි. කියන්නේ
එයා අලවිය වැඩි කර අලවිය සහ ලාභය වර්ධනය කරගන්න මොකද කරන්නේ? දුරකථන කවර සඳහා පහළ මිලක් නියම කරනවා. මොන මිලක් නියම කරන්නේ? පහළ මිලක්. 2019 වර්ෂයේ මැද භාගය තුල ඇගේ කවර විකුණුම් ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? ඒකක 50000කට ළඟා වූ අතර ඒකක 20000ක් විකුණා ඇත්තේ මංගත ක්‍රමය තුලිනි. ඒ කියන්නේ 50000න් 20000ක් විකුණලා තියෙන්නේ ඔන්ලයින් ක්‍රමය හරහා. මංගත කියන්නේ ඔන්ලයින්. ඉතුරු ටික ෆිසිකල්. ඒ කියන්නේ 50000න් 20000ක් මොක ඔන්ලයින් තමයි විකුණලා තියෙන්නේ. ඉතුරු ටික මොකද? ෆිසිකල්. ඊට පස්සේ අනූෂා තම ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා පුළුල් කර ගැනීමේ උපාය මාර්ග හඳුනා ගැනීම සඳහා සදුවත විශ්ලේෂණ soft analyze යොදමින් සිටි. අන්න හරි. ඔන්න අපි දැන් ඡේදය කියවුවා. වැදගත් කියලා හිතෙයි කියලා හිත වැදගත් ඕන වෙයි කියලා හිතන දේවල් ටික මාක් කර ගත්තා. හරිද? right. ප්‍රශ්න බලමු. ඉහත සිද්ධිය අධ්‍යයනයෙහි ඇතුළත් ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙක විස්තර කරන්න. අන්න. ඉහත සිද්ධියෙහි ඇතුළත් ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙක විස්තර කරන්න. ඉහත සිද්ධියෙහි ඇතුළත් ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙක විස්තර කරන්න. මොකද්ද? දැන් හරි. දැන් අපි හරිද? ව්‍යාපාරයක ප්‍රධාන ව්‍යාපාර කටයුතු මොකද්ද? ව්‍යාපාරයක ප්‍රධාන ව්‍යාපාර කටයුතු අපි දන්නවනේ. ව්‍යාපාර කටයුතු වෙන ප්‍රධාන ව්‍යාපාර කාර්ය. ප්‍රධාන ව්‍යාපාර කටයුතු නැත්නම් ප්‍රධාන ව්‍යාපාර කාර්ය. දෙකක් තියෙනවනේ. ප්‍රධාන ව්‍යාපාර කාර්යයන් කියලා දෙකක් තියෙනවා. මොනවද මේ දෙක? එකක් තමයි මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම. අනිත් එක මොකද? සම්පත් වලට අගයක් එකතු කිරීම. මොකද? මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමයි සම්පත් වලට අගයක් එකතු කිරීමයි. හරි. දැන් මේ දෙක එතන ලිව්වා කියලා හරියන්නේ නැහැ. මොකද? මේ දෙක එතන ලිව්වා කියලා හරියන්නේ නැහැ. ඇයි ඒ හරියන්නේ නැත්තේ? ඒක එතනට හරියන්නේ නැහැ. හේතුව තමයි ඒක නෙමෙයි එතන ලියන්න ඕන. එතන අහලා තියෙන්නේ ප්‍රශ්නෙට ගියොතින් ආයි ගියොතින් මොකද? ප්‍රශ්නේ අහන්නේ මොකද? ඉහත සිද්ධි අධ්‍යයනෙහි ඇතුළත් ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙක. සිද්ධි අධ්‍යයනෙහි ඇතුළත්. සිද්ධි අධ්‍යයනෙහි ඇතුළත්. එතන කෙලින්ම අහන්නේ නැහැ ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙක ලියන්න කියලා. ඒක නෙමෙයි කියන්නේ. ඔය සිද්ධියේ ඇතුළත් ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙක විස්තර කරන්න. ඒ කියන්නේ සිද්ධියේ තියෙන ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙක මොකක්ද? පැහැදිලි? ලකුණු දෙකක් හම්බ වෙනවා. අයන්න අයන්නත් තියෙන ලකුණු දෙකක්. පැහැදිලි? එතකොට back to whiteboard. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමයි සම්පත් වලට අගයක් එකතු කිරීමයි තමයි ප්‍රධාන ව්‍යාපාරකම් දෙක ක්‍රියාකාරකම් දෙක. ප්‍රධාන කාර්යයන් දෙක. ඕනම ව්‍යාපාරයක ප්‍රධාන වැඩ දෙකයි. එකක් මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමයි සම්පත් වලට අගයක් එකතු කිරීම. පැහැදිලි? මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමයි සම්පත් වලට අගයක් එකතු කිරීම.
අන්න එතනදී හොඳට මතක තියාගන්න මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමයි සම්පත් වලට අගයක් එකතු කිරීමයි ගත්තොතින් ඒ දෙක අර විස්තරයේ කොහොමද තියෙන්නේ මොකද මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමයි සම්පත් වලට අගයක් එකතු කිරීමයි ඔන්න ඔය දෙක තමයි ව්‍යාපාරයක ප්‍රධාන වැඩ දෙක. හැබැයි ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? සිද්ධියෙහි ඇතුළත්. මොකේ ඇතුළත්? සිද්ධියෙහි ඇතුළත්. අන්න එතරදී මොකද? සිද්ධියේ තියෙන මෙන්න මේ දෙකට අදාළ වචන දෙක මොකක්ද කියලා හොයන්න ඕන. ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙක දිවුවොත් ඔය දෙකෙන් එහාට මුකුත් නැහැ. ඔය දෙක සිද්ධියෙහි විස්තර වෙන්නේ කොහොමද? අන්න ඒකයි ඇතුළු. අපි දැනගන්න. මෙන්න මේ දෙක තියරිය වුණාට අපි තියරිය දැනගත්තට මේ දෙක සිද්ධියෙහි කොහොමද තියෙන්නේ? සිද්ධිය ඇතුලේ කොහොමද තියෙන්නේ? අන්න ඒක තමයි මෙතන අපිට වැදගත්. පැහැදිලි? මේ තියරි දෙක කරුණු දෙක සිද්ධියෙහි කොතනද ඇතුළත් වෙන්නේ? මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිපත් කරන එක කොතනද තියෙන්නේ? සම්පත් වලට අගයක් එකතු කරන එක කොතනද තියෙන්නේ? කියන එක අපි හොයන්න. හොයලා මෙතන ලියන්න ඕන. ලිව්වම තමයි පුතේ ලකුණු ටික හම්බ වෙන්නේ. මං කියන එක පැහැදිලිද? අතරම් පුතාලට පැහැදිලිද? තේරුණාද? ඔන්න ඔහම උත්තරේ හදන්න. අපි බලමු. බලන්න. ආයි චේත්‍රයා අං අර ඉරි ගහපුවා දැම්මා කියලා තියෙන වැඩි හිතන්න එපා. අනූෂා ජංගම දුරකථන සිල්ලරව අලෙවි කරන අතරම නව මාදිලියේ දුරකථන කවර නිර්මාණය කරන්නියක්ද විය. මොකද්ද? මොකද්ද? ලස්සනට හොඳට අවබෝධයෙන් පාඩම් කරපු ළමයා මොලේට හොඳට ගත්ත ළමයා අවබෝධයයි වැදගත්. අංක 1 අවබෝධය නැතුව මේ පේපර් එකට උත්තර ලියන්න එනවනම් ලියන්න බෑ කියන එක මම කැට කියලා කියනවා. පාඩම් කරන්න හැබැයි අවබෝධයෙන් පාඩම් කරන්න. පැහැදිලි? පාඩම් කරපු පරියට ලකුණු ගන්න බෑ. අවබෝධයෙන් පාඩම් කරන්න ඕන. පැහැදිලි? නිකන් තියරි අපි පාඩම් කරාට වැඩක් නෑ. ඒක අවබෝධයෙන් පාඩම් කරලා නැත්තම්. පැහැදිලි? අවබෝධයයි වැදගත්. අවබෝධයෙන් පාඩම් කරන එකයි පුතේ වැදගත්කම තියෙන්නේ. හරි. පැහැදිලිද? අන්න එතනදී හරිද? සිද්ධිය ගලපන්න ඕන. ඒතර සිද්ධිය කොහොමද තියෙන්නේ? සිද්ධිය කොහොමද තියෙන්නේ? අනූෂා ජංගම දුරකථන සිල්ලර වලවි කරන අතර නව මාදිලි දුරකථන කාර්ය නිර්මාණ කරණියක්ද විය. වයිට් බෝඩ්. දැන් බලන්න ඕන අපි සිද්ධියේ මම දැන් කියවනේ ඡේදයක්. අන්නේ කොටසේ මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්නේ කොතනදීද? සම්පත් වලට අගයක් එකතු කරන්නේ කොතනදීද කියන එක. පැහැදිලිද? බලන්න. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්නේ කොතනදීද? මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්නේ. පුතේ අලෙවිකරණය තුලින් අන්න ෆෝන් අලෙවි කරනවා. අලෙවි කරලා තමයි මොකක් කරන්නේද? මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්නේ නේ. ආයියා ප්‍රශ්නට මොකක්ද තියෙන්නේ? ජංගම දුරකථන සිල්ලර අලෙවි කරන අතර නව මාදිලියේ දුරකථන කවර නිර්මාණ කරණියක්ද විය. අන්න ජංගම දුරකථන අලෙවි කිරීම තුලින් ජංගම දුරකථන අලෙවි කිරීම තුලින් මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරයි. අන්න අලෙවිකරණය. එතකොට පළවෙනි වැඩේ මොකක්ද යා කරන? අලෙවිකරණය ප්‍රධාන වැඩේ. පළවෙනි සහ ප්‍රධාන වැඩේ. පළවෙනි ප්‍රධාන වැඩේ මොකද්ද? අලෙවිකරණය. අලෙවිකරණය තුලින් මොකද්ද කරන්නේ?
මිනිස් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කරන කොහොමද තෘප්තිමත් කරන්නේ? කොහොමද තෘප්තිමත් කරන්නේ? කොහොමද තෘප්තිමත් කරන්නේ? ජංගම දුරකථන අලෙවි කිරීම තුලින්. මොකද්ද? ජංගම දුරකථන අලෙවි කිරීම තුලින් මොකක් කරන එකද? මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම. පැහැදිලිද? මොකද්ද? ජංගම දුරකථන අලෙවි කිරීම තුලින් මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම. ඊට පස්සේ දෙවෙනි වැඩේ සම්පත් වලට අගයක් එකතු කිරීමනේ. ඔය සම්පත් වලට අගයක් එකතු කරන්නේ කොතනද? සම්පත් වලට අගයක් එකතු කරන්නේ කොතනද? නිර්මාණකරණය තුලින් නේද? සම්පත් වලට අගයක් එකතු කරන්නේ කොතනින්ද? නිර්මාණකරණය තුලින්. අන්න නිර්මාණකරණය තුලින් බැක්කවර නිර්මාණකරණය තුලින් සම්පත් වලට අගයක් එකතු කිරීම. අන්න ඔන්න ඕකයි අපි ලියන්න ඕන. ඔයා නිකම්ම මේ දෙක විතරක් ලිව්වා කියලා සම්පත් වලට අගයක් එකතු කිරීමයි මේ මිනිස් අවශ්‍යතාවම වුණා තෘප්තිමත් කිරීමයි කියලා ලිව්වට වැඩක් නැහැ. ඇයි ඔයා කටපාඩමින් ලිව්වා කියන එක දැනගන්නවා පේපර් එක බලන කෙනා. පැහැදිලි? කිසිම අවබෝධයක් නැතුව තමයි මේ දරුවෝ පාඩම් කරලා තියෙන්නේ. අන්නේ අවබෝධය ඇති කරගන්න තමයි සිද්ධි අධ්‍යයනය කියන එකක් ඔයාලට දෙන්නේ. සිද්ධි අධ්‍යයනයෙන් ප්‍රශ්න ලියන්න කටපාඩම් තිබිට වැඩක් නැහැ. පේපර්ස් ලියලා අවබෝධයෙන් පාඩම් කරලා පුරුදු වෙන්න ඕන. කිසිම හේතුවක් මත කටපාඩම් කරලා පමණින් DS ගොඩ යන්න බෑ කියන එක මම කියනවා. හේතුව තමයි කටපාඩම් කරොත් තියරිය කටපාඩමේ තිබ්බට ප්‍රශ්නේ වෙනස් කරලා දුන්න ගමන් ඔයාලට උත්තරේ ලියන්න බෑ. ඒක දැනගන්න මෙන්න මේ ප්‍රශ්න කරද්දී. දැක්ක නේද? මට මේක කොටස කියලා දෙන්න කොච්චර වෙලාවක් ගත්තද? ඒ කියලා දෙන්න හේතුව මොකද්ද? ඔයාගේ ඔළුවට දැනෙන්න ඕන මොකද්ද? මෙන්න මේක මේ විදියට තමයි හදන්න ඕන. පැහැදිලි? එහෙම නැතුව මිනිස් අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කිරීම සම්පත් වලට අගයක් එකතු කිරීම කියන විතරක් ලිව්වට වැඩක් නැහැ. සිද්ධියේ ඇතුළත් කටයුතු දෙක. මේ මිනිස් අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කිරීම සිද්ධියේ තියෙන අලෙවිකරණය තුලින් සම්පත් වලට අගයක් එකතු කිරීම සිද්ධිය ඇතුළේ තියෙන නිර්මාණකරණය තුලින්. අන්න ඒක තමයි අපි ගලපන්න ඕන. දාගන්න බලන්න. ඉක්මන නෝට් දාගන්න. ඉක්මන නෝට් දාගන්න. හරි. හරි. බලන්න. හරි. අපි ළඟට ඉහත ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු දෙක මොනවාද? ඉහත ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු දෙක මොනවාද? ප්‍රධාන අරමුණු දැන් අපි දන්නවා ප්‍රධාන අරමුණු ඕන තරම්. හැබැයි මේ හැම අරමුණක්ම ලිව්වට වැඩක් නැහැ. මේක ඇතුලේ තියෙන අරමුණු දෙකයි අපි ලියන්න ඕනේ. මේක ඇතුලේ බලන්න මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ආයි සිද්ධිය කියවද? පළපුරුද්දක් දුවේ. ඇය තම අලවිය හා ලාභය වර්ධනය කර ගැනීම සඳහා අන්න මේක කෙලින්ම තියෙනවා අලවිය සහ ලාභය වැඩි කරගන්න තමයි මොකක් කරන්නේද? පහළ මිලක් නියම කරලා තියෙන. ඒ කියන්නේ යාගේ අරමුණ මොකද්ද? අරමුණ මොකද්ද? අරමුණු දෙකයි ප්‍රධාන දෙක එකක් තමයි අලවිය වර්ධනය කර ගැනීම, අනිත් එක ලාභය වර්ධනය කර ගැනීම. මොකද්ද පළවෙනි එක? අලවිය එහෙම නැත්නම් විකුණුම් වර්ධනය කර ගැනීම.
අනිත් එක තමයි මොකද්ද? ලාභය වර්ධනය කර ගැනීම. අලවිය වර්ධනය කර ගැනීමයි ලාභය වර්ධනය කර ගැනීමයි. දැක්ක නේද? අපි ගලපන්න ඕන පුතේ. මේ වැඩේ නැතුව කරන්න බෑ. හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒක. උත්තරේ ගලපන්න ඕන. උත්තරේ ගොඩනගා ගන්න ඕන අපි. ඊට පස්සේ ප්‍රශ්නයක් දෙවෙනි එක තමයි ඒක ලකුණු 2යි ලකුණු 2යි ලකුණු 4යි. තාම මේ ලකුණු 4යි අපි කතා කරේ තාම. දුරකථන කවර සඳහා ඉහළ පිරිවැටුමක් ඇතිවීම කෙරෙහි බලපෑ ඇති සාධක 4ක් සඳහන් කරලා. දුරකථන කවර සඳහා ඉහළ පිරිවැටුමක් ඇතිවීම කෙරෙහි. ඒ කියන්නේ විකුණුම් වැඩි වෙන්න නම් බලපාල තියෙන සාධක මොනද? මේ විස්තරය කියවලා බලන්න ඕන. මේ විකුණුම් 50000ක් දක්වා වැඩි වෙලා තියෙන්නේ මොන හේතු නිසාද? හරිද? මොන වගේ හේතු නිසාද කියන එක තමයි බලන්න ඕන. බලන්න. මොන වගේ හේතු නිසාද කියලා. අනුවිශා ජංගම දුරකථන සිල්ලර වලය කරන අතර දුරකථන කවර සඳහා දුරකථන වල විනනේ දුරකථන කවර වල මේ ඉල්ලුම වැඩි විකුණුම වැඩි වෙන්න හේතු. එකක් තමයි නව මාදලියේ දුරකථන කවර. අන්න අලුත් දුරකථන කවර නේද නිෂ්පාදනය කරන්නේ. අන්න එක ලියන්න නව මාදලියේ දුරකථන කවර. අලෙවි වැඩි වෙන එක හේතුවක් තමයි මොකද්ද? නව මාදලියේ දුරකථන කවර. නව මාදිලියේ දුරකථන කවර. කරවන මේ පුතේ කවර. නව මාදිලියේ දුරකථන කවර. ඊට පස්සේ මෝස්තරයත් බලපාන. මොකද? මෝස්තරය. අලුත් මෝස්තර වලටනේ තියන්නේ. මෝස්තර. අලුත් මාදිලි හදනවා අනිවාර්යෙන් මෝස්තරෙන් කෙනෙක් ඕන වෙනවා. ඊට පස්සේ මේ ඔන්ලයින් ක්‍රමයක් බලපාලා තියෙනව නේද මේකද? නේ? විකුණුම වැඩි වෙන එක හේතුවක් තමයි මිලදී ගන්න පහසුයි. මිලදී ගන්න පහසුයි කියලා කියන්නේ ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් නේ. අන්න එතකොටත් විකුණුම වැඩි වෙනවා. එහෙනම් ඊළඟින් මොකද? මංගත ක්‍රමය හරහා පහසුවෙන් මිලදී ගත හැකි වේ. මංගත ක්‍රමය හරහා පහසුවෙන් මිලදී ගත හැකි වේ. පළවෙනි එක නව මාදිලිය ඊට පස්සේ මෝස්තරය 3 මංගත ක්‍රමය හරහා පහසුවෙන් මිලදී ගත හැකි වේ. අන්න ඒකත් බලපාන. මංගත ක්‍රමය යටතේ පහසුවෙන් මිලදී ගන්න පුළුවන් වෙන එකත් බලපානවා. ඒ වගේම ප්‍රධානම එක මොකද්ද? විකුණුම් වැඩි කරගන්න යා මොකද්ද කරලා තියෙන්නේ? මිල අඩු කිරීම. නැත්තම් අඩු මිල. විකුණුම් වැඩි වෙන හේතු 4යි. මොකද එක අලුත් මාදිලියේ දුරකථන කවර මෝස්තරය බලපෑවා. ඊට පස්සේ පහසුවෙන් මිලදී ගන්න පුළුවන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඒ වගේම අඩු මිලක් නියම කරලා තියෙන එක. ඒකත් බලපාන. හරි. ඒකට ලකුණු කෙලින්ම බලන්න සාධක 4 සඳහන් කරපු ගමන් ලකුණු 4ක් තමයි. ගෙටි පිටින් ලකුණු 4ක්. ඒක ලියලා නැත්තම් ලකුණු නැහැ වැඩක් නැහැ එහෙම. පැහැදිලි? හොඳට මතක තියාගන්න මම ආයි කියනවා අවබෝධයෙන් පාඩම් කරන්න. පාඩම් කරන එක හරියට පාඩම් කරන්න. එහෙම නැත්නම් මේ දේ කරන්න බෑ කියන එක මතක තියාගන්න. හරි. මංගත වෙළඳාම තුලින් අනුශාට ලබාගත හැකි වාසි දෙකක් හා වාසි දෙකක් පැහැදිලි කරන්න. මංගත වෙළඳාම තුලින් අනුශාට ලබාගත හැකි වාසි දෙකක් හා වාසි දෙකක් සඳහන් කරන්න. අනුශා කියන්නේ මේ ව්‍යාපාර අයිතිකාරය නේද? අන්න ඔන්ලයින් තාක්ෂණය හරහා
ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ විකුණද්දී, ඒ කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණද්දී ව්‍යාපාරයේ තියෙන වාසි අවාසි මොනවද කියලා සඳහන් කරන්න තියෙනවා. මොනවද ව්‍යාපාරයේ තියෙන වාසි අවාසි? එකක් තමයි මොකද? පුළුල් වෙළඳ පොලක් හිමි වෙනෝනේ. එකක් පුළුල් වෙළඳ පොලක් හිමිවීම. අනිත් එක තමයි විශාල පාරිභෝගිකයෝ පිරිසක් හමු වෙනවා. අනිත් එක තමයි පිරිවැය අඩුවීම. අපිට භාණ්ඩ විකුණන්න වෙන මහන්සියක් නැහැ, පිරිවැය අඩුවීම. අය ස්ටෝර් එක වුණත් අපිට නෝමල් තියාගන්න පුළුවන් නේ. පිරිවැය අඩුවීම. තව අපිට ඕන වෙලාවක ගණතුරු කරන්න පුළුවන් නේ. දෙකයි අහලා තියෙන අපිට ටිකක්. දවසේ ඕනෑම වේලාවක ගණතුරු කරන්න පුළුවන් නේ. ඕන වෙලාවක අපිට ගණතුරු කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි වාසි. දැන් අද අවාසි. දැන් මේ කතා කරේ මොනවද අපි? වාසි. ඔන්ලයින් තාක්ෂණයේ තියෙන වාසි. දැන් කතා කරන්නේ මොනවද? අවාසි. මොනවද තියෙන අවාසි? දැන් අපිට දැන් ඔන්ලයින් භාණ්ඩයක් ඕඩර් කරන්න පුළුවන්. හැබැයි ඕඩර් කරාට වැඩක් නැහැ. ගෙදරට එනකන් අපි දන්නේ නැත. අපිට ෂුවර් නැත. අපි දන්නේ නැත. ගෙදරට අපි දන්නවද නැහැ? ගෙදරට එනකන් අපි දන්නේ නැති නිසා අපිට විශ්වාසයෙන් කියන්න බෑ. මේක හරියට එයිද කියලා. කියන්නේ පාරිභෝගික විශ්වාසය අඩුයි. සමහර වෙලාවට ඕඩර් කරන්න එකක් ගෙදරට එන්නේ වෙන එකක්. නේ? දැන් මේ හොඳ ඇඳුමක් හිතන්න කොල්ලෙක් හොඳ කලිසමක් එහෙම ඕඩර් කරලා ගෙන්නනවා. ගෙදරට එන්න නිකන් රැට අදින වගේ කලිසමක්. ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපේ විශ්වාසය අඩුයි. පාරිභෝගික විශ්වාසය අඩුයි. ඊළඟ එක තව මොනවද තියෙන්නේ? ආරක්ෂාව පිළිබඳ ගැටලු තියෙනවා. මේක ගෙනියද්දි පාරිභෝගිකයේ ළඟට යද්දි ඩැමේජ් වුණොත් ඒක අපි පාඩුව දරා ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ අතින් නොවුනත් ගෙනියන අතරතුර මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් නැති වෙන්න පුළුවන්. මේ විනාශ වෙන්න පුළුවන්, මොන හරි ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී අපිට ප්‍රශ්න එනවා. ආරක්ෂාව පිළිබඳ ගැටලු වෙනවා. දැන් වෙබ් එකක් ඕනනේ, ඔන්ලයින් ඕඩර් කරද්දී වෙබ් එකක් තියෙන්න ඕනේ. අන්න වෙබ් පිටු සඳහා පිරිවැයක් දැරීමට සිදුවේ. සයිට් එකක් තියෙනවා. ඒ වගේම මොකද්ද? ගෙවීම් ක්‍රමවල පවතින ගැටලු. පවතින තාක්ෂණික ගැටලු. ගෙවීම් ක්‍රමවල පවතින තාක්ෂණික ගැටලු. ඒතර ඒව ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ගෙවද්දී හරියට නෑ මොකද වෙන්නේ? තාක්ෂණික ප්‍රශ්න එන්න පුළුවන්. අන්න ඔය වගේ හේතු මත මොකද්ද? බලපාන. හොඳට මතක තියාගන්න. ආයි කියනවා. පාඩම් කරන එක අවබෝධයෙන් පාඩම් ගන්න. නැතුව මේ දේ කරන්න බෑ කියන හොඳට මතක තියාගන්න. right. හතරේ ප්‍රශ්න. ව්‍යාපාර සඳහා ශතුවත විශ්ලේෂණය නිසා ඇතිවන වාසි 4ක් සඳහන් කරන්න.
ශාදුවත විශ්ලේෂණය කියන්නේ මොකද්ද? ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. මොකද? ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. මොකද්ද ශාදුවත විශ්ලේෂණයේ තියෙන ප්‍රශ්න? ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ප්‍රශ්න නෙමෙයි වාසි මොනවද? දැන් ශාදුවත විශ්ලේෂණය කියලා මෙහෙමනේ. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. නේ? ශක්තියින් කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ වාසි. දුර්වලතා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ අවාසි. ශක්තියින් කියලා කියන්නේ මොනවද? අභ්‍යන්තර පරිසරයේ වාසි. දුර්වලතා කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ අවාසි. බාහිර අවස්ථා කියලා කියන්නේ බාහිර පරිසරයේ වාසි. තර්ජන කියලා කියන්නේ බාහිර පරිසරයේ අවාසි. දැන් අහනවා ශාදුවත විශ්ලේෂණයේ තියෙන වාසි මොනවද කියලා. එකක් අපිට කියන්න පුළුවන් අපේ ළඟ තියෙන ශක්තියින් හඳුනාගත හැකි වීම. මොකද්ද? ශක්තියින් හඳුනාගත හැකිවීම. ශාදුවත විශ්ලේෂණයක් කරොත් ඔයාට පුළුවන් ඔයාගේ ළඟ ඔයාගේ සැඟවුණු දක්ෂතා හඳුනා ගන්න. ඔයාට තියෙන පුළුවන් දේ ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. ඊට දුර්වලතා ගත්තොත් දැන් මට කරන්න බැරි දේවල් ටික මම බලනවා. ඒ කියන්නේ මම දුර්වල දේවල්. මට නිින්ද යනවා ගොඩක්. මම ප්‍රායෝගික මගේ පැත්තෙන් කියන්නේ මම. හරිද? ඒතර මොනවාරි දේවල් මගේ දුර්වලතා තියෙනවා. මට පුළුවන් ඒ දුර්වලතා අවම කරගන්න. මම නැත්තම් දුර්වලතා මොනවද කියලාවත් දන්නේ නැහැ. මම ශාදුවත විශ්ලේෂණයක් කරොත් මගේ ළඟ තියෙන හැකියාව මට පොඩ්ඩක් වර්ධනය කරගන්න. ඒ වගේම මගේ ළඟ දුර්වලතා තියෙද කියලා මම දන්නේ නැහැ. ශාදුවත විශ්ලේෂණයක් කරොත් මට දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. අන්න ඒක මත මට මොකද කරන්න පුළුවන්? දුර්වලතා අවම කරගන්න පුළුවන්. ඒ වගේම බාහිර පරිසරය ගත්තොත් මම බාහිර පරිසරය හොඳින් අධ්‍යයනය කරාම අවස්ථා හඳුනා ගන්න පුළුවන්. අන්න අවස්ථා හඳුනාගත හැකි වීම. ඒ කියන්නේ මට බාහිර පරිසරයේ මොන හරි ව්‍යාපාරයක් පටන් ගන්න තැනක් තියද නේ? මට බාහිර පරිසරයේ වාසි වෙන්න තැනක් මොනවද තියෙන්නේ? අන්න ඒ තැන් මට හරියට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ කොරෝනා වගේ වෛරස් එකක් නේ. ඒක නවත්තන්න පුළුවන්ද? බෑ. තර්ජනය. අන්න ඒ තර්ජන වලට පෙර සූදානම් විය හැකි වීම. තර්ජන වලට පෙර සූදානම් විය හැකි වීම. තර්ජන වලට පෙර සූදානම් විය හැකි. දැක්ක නේද? අන්න ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. බලන්න පුතේ ශාදුවත විශ්ලේෂණය අධ්‍යයනය කිරීම තුල අපිට අඳුන ගන්න පුළුවන් මොනවද? ශාදුවත විශ්ලේෂණයත් එක්ක අපේ ළඟ තියෙන ශක්තියින් හඳුනා ගන්න පුළුවන්. අපේ ළඟ තියෙන දුර්වලතා අවම කර ගන්න පුළුවන්. අවස්ථා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තර්ජන වලට පෙර සූදානම් වෙන්න පුළුවන්. අන්න තර්ජනයක් අපිට පේන්න තියෙනවා. තර්ජන කවදාවත් මග අරින්න පුළුවන්ද? බෑ. බාහිර පරිසරයේ සාරව පරිසර බලවේග අපිට කොයි වෙලාවකවත් මග අරින්න බෑ. කරන්න ඕන ඒවට සාර්ථකව මුහුණ දෙන්න. ආර්ථික අර්බුදයක් ආවොත් මග අරින්න පුළුවන්ද? බෑ. ඒවට සාර්ථකව මුහුණ දෙන්න පෙර සූදානම්. පෙර සූදානමයි පුතේ වැදගත්. පැහැදිලිද? අන්න පෙර සූදානමට අපි ලේස්ති වෙන්න ඕන. පැහැදිලිද? ඔන්න ඕක තමයි ශාදුවත විෂය soft analysis වල වාසි. හරි. ඊට පස්සේ දුරකථන කවර නිර්මාණ කර්මාන්තයේ පොදුවේ ඇති අවස්ථා හා තර්ජන. ඒ කියන්නේ දුරකථන කවර නිර්මාණය කරන ව්‍යාපාරවලට පොදුවේ තියෙන අවස්ථා මොනවාද? වාසිදායක තත්ත්වය. එකක් තමයි
දුරකථන ජංගම දුරකථන භාවිතය ඉහළ යාම. ඒක වාසියක්. මොකද? ජංගම දුරකථන භාවිතය ඉහළ යාම. ජංගම දුරකථන භාවිතය ඉහළ යාමත් එක්ක පාරිභෝගිකයන්ගේ මොකද වෙන්නේ? කවර වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම දුරකථන වල ආරක්ෂාව කෙරෙහි උනන්දු වීම. ගොඩක් කට්ටිය බැක් කවරයක් දාන්නේ කියන්නේ ඇයි ලස්සනද? නෑ මොකද? ඔය ෆෝන් එක වැටේ ඕක පරිස්සම් කරගන්න බැක් කවරයක් දාන්න ළමයෝ. එහෙම නේද කියන්නේ? ඒ කියන්නේ ෆෝන් එක පරිස්සම් කරන්න පුරුදු වෙනවා. අන්න පරිස්සම වැඩි වෙන්න බැක් කවර වල තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා. ලාස් ජංගම දුරකථන භාවිතය වැඩි වෙන්න කවර වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම ජංගම දුරකථන ආරක්ෂාව කෙරෙහි සැලකිලිමත් වෙනකොට මොකද වෙන්නේ? ජංගම දුරකථන මේ කවර වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම නව මෝස්තර කෙරෙහි උනන්දු වීම. නව මෝස්තර නේ එක එක හැඩේ දාලා තමයි හරි. ඔය තියෙන්නේ ජංගම දුරකථන කවර පොදුවේ ජංගම දුරකථන කවර භාවිතා කරන මේ නිෂ්පාදනය කරන ව්‍යාපාරවල තියෙන වාසි අවස්ථා. අපි කතා කරොත් මොනවද? තර්ජන අවස්ථා දෙකක් හා තර්ජන දෙකක් තමයි අහන්නේ. තර්ජන මොනවද? දැන් හරි කරදරයක් මේ දුරකථනනේ. අලුත් ඒ වෙනවා දැන්. 2014 sorry 2021 එක ෆෝන් එක 22 තව ෆෝන 20 හැමතිස්සෙම මොකක්ද ඕන? අලුත් ඒවා හදන්න ඕනේ. එතකොට අර පරණ දේවල් වලට මොකක්ද වෙන්නේ? පරණ දේවල් නැත්තරම නැති වෙලා යනවා. අන්න දැක්ක නේද? නව දුරකථන මාදිලි මේ තියෙන අවස්ථා මේ කතා කරන්නේ අපි තර්ජන. මොකද? නව දුරකථන මාධ්‍යයෙන් හඳුන්වා දීම. ඒ කියන්නේ නව දුරකථන හඳුන්වා දෙනකොට මොකද වෙන්නේ? හැමතිස්සෙම නිතර වෙනස් කරන්න වෙනවා. අන්න නව දුරකථන මාධ්‍ය හඳුන්වා දීම හා නිතර වෙනස් වීම. ඊට පස්සේ නව තරඟකරුවන් ඇතිවීම. ගෙදර ඉඳන්ම කරන කට්ටිය ඇති වෙනවා එකපාරට වෙන. ඒතර ඒක හරි කරදරයක්. ඒ වගේම හොඳ අමුද්‍රව්‍ය වලින් එපයි මේ හොඳ මැටීරියල්ස් හොඳ අමුද්‍රව්‍ය වල පාවිච්චි කරන්න. ෆෝන් එක බිම් වලටවත් කැඩෙන්නේ නැති වෙන්න ඕන. ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ඕන ෆෝන් එක. අන්න කවර නිෂ්පාදන අමුද්‍රව්‍ය වල මීල ඉහළ යාම. කවර නිෂ්පාදන අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම. ඔන්නවා ප්‍රශ්න. ඔන්න ඔය හේතු කාරණා මත මොකද කරන්න වෙන්නේ පුතේ? පොදුවේ කවර නිෂ්පාදන වල ව්‍යාපාරවල වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. ඒතර දෙපැත්තම තියෙනවා. වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. අන්තිම ප්‍රශ්නේ. අනුශා සතු ඇති ශක්තියින් දෙකක් හා සදානක ඒවා ඉදිරි සංවර්ධනය කෙරෙහි යොදා ගන්න ආකාරය පැහැදිලි කරා. කියන අනුශගේ ළඟ තියෙන ශක්තියින් මොනවද? අනුශක ළඟ තියෙන ශක්තියක් තමයි එක අනුශකේ ළඟ තියෙනවා මොකද්ද? මනා දැනුමක් හා පළපුරුද්දක් සහිත වීම. මොකද මනා දැනුමක් හා පළපුරුද්දක් සහිත වීම. ඒ කියන්නේ මේවා නිර්මාණකරණය පිළිබඳ දැනුම හා පළපුරුද්ද.
නිර්මාණකරණය පිළිබඳ දැනුම හා පළපුරුද්ද. ඊට පස්සේ නව තාක්ෂණික ක්‍රමවලට අනුගත වීමේ හැකියාව. අලුත් මෝස්තරේ පාවිච්චි කරනවනේ. ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. නව තාක්ෂණික ක්‍රමවලට අනුගත වීමේ හැකියාව. ඔය එක එක ක්‍රමනේ කියන්නේ මෙයාට කරන්න පුළුවන් දේ. ශක්තියින් කියලා කියන්නේ මෙයාගේ අභ්‍යන්තර පරිසරයේ වාසය. දැන් නව නිර්මාණ පිළිබඳ දැනුම හා පළපුරුද්ද කොහොමද ව්‍යාපාර සංවර්ධනයට යොදාගන්නේ? එතකොට ලියන්න ඕන නිර්මාණකරණය පිළිබඳ නව දැනුම හා පළපුරුද්ද තුළින් නව නිර්මාණකරණය සහිත බැක් කවර, ඒ කියන්නේ මේ දුරකථන කවර නිෂ්පාදනය කිරීම තුළින් මොකද විකුණුම වැඩි කර ගන්න පුළුවන්. එන්න එහෙම පැහැදිලි වෙන්න. ඊට පස්සේ නව තාක්ෂණික ක්‍රමවලට අනුගත වීමේ හැකියාව ගත්තොත් මොකද වෙන්නේ? නව තාක්ෂණික ක්‍රමවලට නිතර අනුගත වීමේ හැකියාව ඇය සතුව පවතින බැවින් මොකද වෙන්නේ? ගුණාත්මක භාවයේ යුතු නව මෝස්තර සහිත දුරකථන කවර නිෂ්පාදනය කර පාරිභෝගිකයාට ඉදිරිපත් කළ හැකි වීම. අන්න ව්‍යාපාර සංවර්ධනයේ ඔන්න ඕකයි ලියන්නේ. මහ ලොකු දේවල් ලියන්න නෑ ඔන්න ඔතනදී. මේ දෙක ලිව්වා පැහැදිලි කරා. තව මොන හරි ඡේදය තියනම් ගන්න පුළුවන්. පැහැදිලි. හොඳට මතකද? සිද්ධිය කියුවා සිද්ධියේ ඇතුළත් තිය. දැන් මේ ප්‍රශ්න පහකට අපි උත්තර දෙවුවා ලකුණු 20ක්. ඒ ලකුණු 20ම මතක තියාගන්න ලකුණු 20ම මොකේද? පළවෙනි පාඩමෙන් අහපු ප්‍රශ්න. ඒ වගේම ලකුණු 20ම සිද්ධිය ඇසුරෙන් උත්තර ලියන්න තියෙන්නේ. සිද්ධිය ඇසුරෙන් උත්තර ලියන්න තියෙන්නේ. ඒක නිසා කොයිම වෙලාවකවත් අවබෝධය නැතුව පාඩම් කරන්න යන්න එපා. මේක කරන්න බෑ. කෙලවෙනවා නියතයි කෙලවෙනවා. පැහැදිලිද? right. එහෙනම් 2019 පේපර් එකේ පළවෙනි පාඩමේදී අපි සාකච්ඡා කරා. ඊළඟ දවසේ අපි කතා කරමු 2018 හෝ 20 20 වගේ කතා කරමු. 20 පළවෙනි පාඩමට අදාළ මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. එහෙනම් කටියරම සුබ දවසක්.